අහසේ තියෙන ග්‍රහතරු වල ගමන් මග කෙනෙකුගේ එදිනෙදා ජීවිතයේ මුදල් පසුම්බියට එහෙමත් නැත්නම් මානසික සෞඛ්‍යයට කෙලින්ම බලපානවා කිව්වොත් සමහර විට ඒක එකපාරටම විශ්වාස කරන්න අමාරු වෙන්න පුළුවන්. ඔව් ගොඩක් අයට ඒක නිකම්ම මිත්‍යාවක් වගේ පේන්න පුළුවන් මුලින්ම ඇහෙද්දි. අනිවාර්යයෙන්ම ඉතින් අද මේ ගැඹුරු මූලාශ්‍රය ගවේෂණයෙන් අපි විශ්ලේෂණය කරන්නේ අන්න ඒ වගේ ඊටමත් කුතුහලය දනවන මූලාශ්‍රයක්. ඒ කියන්නේ 2026 වසරේ මාර්තු මාස සඳහා වන මේෂ ලග්න පලාපල විග්‍රහය නේද? හරියටම හරි. මේ ගවේෂණය අපේ මූලික අරමුණ වෙන්නේ හුදෙක් අර අහසේ තියෙන ග්‍රහතරු ගමන් කරන දිශාවන් ගැන කතා කරලා නතර වෙන එක නෙමෙයි. කෙනෙකුගේ ජීවිතයට එන අභියෝග විශේෂයෙන්ම අර මේෂ ලග්න හිමියන්ට බලපාන ලග්න ඒරාෂ්ටක වගේ තදබල තත්වයන් ප්‍රායෝගිකව වගේම මනෝවිද්‍යාත්මකව ජයගන්නේ කොහොමද කියනක උකහා ගන්න එකයි අද අපේ මෙහියුම. ඇත්තටම අද සාකච්ඡාව ගොඩාක් සිත් ගන්නසුළු වෙයි කියලා මට හිතෙනවා. අපි මේක සමස්තයක් විදිහට ගත්තොත් මේ විග්‍රහය සම්පූර්ණයෙන්ම මූල්‍ය කළමනාකරණේ මනෝවිද්‍යාත්මක ධනාත්මක බව සහ යහපත් සෞඛ්‍ය පුරුදු කියන කාරණාත් එක්ක ඊටත් අදින් බද්ධ වෙලා තියෙනවා. ග්‍රහ බලපෑම් කොහොම තිබුණත් කෙනෙකුට තමන්ගේ ක්‍රියාකලාපය වෙනස් කර ගැනීම හරහා කොයිතරම් දුරකට ජීවිතය පාලනය කරන්න පුරුවන්ද කියන එක මේකින් පෙන්වා දෙනවා. හරි. අපි කෙලින්ම අර 2026 මාර්තු මාසයේ සිද්ධ වෙන ප්‍රබල ග්‍රහමාරු මොනවද කියන කාරණයට පිවිසුනොත් මූලාශ්‍රයේ මේ ගැන ඊටාම පැහැදිලි කාලසටහනක් දීලා තියෙනවා. ඔව් ප්‍රධාන ග්‍රහමාරු කීපයක්ම තියෙනවා නේද? ඔව්. මාර්තු 2 වෙනිදා සිකුරු ග්‍රහයා මීන රාශියට ගිහින් උච්ච වෙනවා. ඒ කියන්නේ සිකුරුට පුදුම බලයක් ලැබෙනවා මේ කාලේ. ඊට පස්සේ මාර්තු 11 වෙනිදා මාස 3-4ක් වක්‍රව හිටපු ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පති ග්‍රහයා මිථුන රාශිය තුල වක්‍රභාවයෙන් මිදෙනවා. ඒක ලොකු වෙනසක්. ඊට පස්සේ මාර්තු 15 වෙනිදා කුම්භ රාශියේ හිටපු රවි ග්‍රහයා මීන රාශිගත වෙනවා. අවසාන වශයෙන් මාර්තු 21 වෙනිදා කුම්භ රාශිය තුල වක්‍රව හිටපු බුධ ග්‍රහයා නිවෘත භාවයට ඒ කියන්නේ සාමාන්‍ය ගමනට පත් වෙනවා. මීට අමතරව තව විශේෂ පිහිටීමක් තියෙනව නේද ලග්න ඒරාෂ්ටකය ගැන? ඔව් මේෂ ලග්නයේ 11 වෙන්නේ කුජ, රාහු, සිකුරු, රවි කියන ග්‍රහයින් එක්ව සිටීම සහ 12 වෙන්නේ ශනි හෙවත් සෙනසුරු සිටීම නිසා ලග්න ඒරාෂ්ටකයේ ක්‍රියාත්මක වෙන බවත් කියවෙනවා. මේ වක්‍රභාවයෙන් මිදෙනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදියට කිව්වොත් හරියට අර වාහනයක් රිවර්ස් එකට එහෙමත් නැත්නම් ආපස්සට ගිහින් එකපාරටම ගියර් එක මාරු කරලා නැවතත් වේගයෙන් ඉස්සරහට ධාවනය ආරම්භ කරනවා වගේ වැඩක්. හරියටම හරි. ඒ උපමාව තමයි මටත් හිතුනේ. අන්න. ඒ වාහනයේ උපමාවට අනුවම බැලුවොත් මේෂ ලග්නයට මේ මාසය කියන්නේ හරියට අර එකතැන පල්වෙමින් හිර වෙලා තිබුණු දේවල් නැවත සක්‍රිය වන කාලයක්. මූලාශ්‍රය පැහැදිලිවම පෙන්වා දෙනවා වෙනදාට වඩා ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන වැඩ ආරම්භ කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවා කියලා. ඒ කියන්නේ අර ලග්න ඒරාෂ්ටකයේ කියන බාධකයේ පසුබිමින් තිබුණත් බාධකයේ තිබුණත් අර වක්‍රව හිටපු ග්‍රහයෝ සාමාන්‍ය ගමනට එනකොට අලුත් ගැම්මක් එනවා. මෙතන තමයි වඩාත් සිත් ගන්න අසුළු කාරණේ තියෙන වෘත්තීය සහ ආර්ථික ගමන ගැන කතා කරද්දී රැකියාව නැති අයට රැකියාව හොයන්න මේක ඊටම සුදුසු කාලයක් වුණත් Tamanගේ උගත්කමට හෝ සුදුසුකම් වලට හරියටම සරිලෙන රැකියාවක්ම නොලැබෙන්න පුරුවන් කියලා කියනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන තනතුරම නෙමෙයි ලැබෙන්නේ. මූලාශ්‍රයේ සඳහන් කරන විදිහට සම්මුඛ පරීක්ෂණවලදී ඔයාට මේ රස්සාව දෙන්න මගේ පුටුව දීලා යන්න වෙනවා වගේ කතා අහන්න වෙන්න පුරුවන්. ඒ කියන්නේ මේ අය ඒ තවතුරට වඩා ඕවර් ක්වොලිෆයිඩ් වෙනවා. අනිත් ඒ තමයි මේෂ ලග්න හිමියන්ගේ තියෙන ස්වභාවික උඩඟුකම එහෙමත් නැත්නම් මහා පරිමාණයෙන් සිතන ගතිගුණ මේ කාලේදී පසකින් තියන්නම වෙනවා. ඊගෝ එක පැත්තකින් තියන්න වෙනවා කියන එක තමයි ඒ කියන්නේ. සමහර විට තමන්ගේ ව්‍යාපාරය කසල ශුද්ධ කරන්න. ඒ කියන්නේ ක්ලීනින් ජොබ් එක වුණත් තමන්ටම කරන්න සිද්ධ වෙන්න පුළුවන් කාලයක්. ඇත්තටම සෙනසුරු ඒරාෂ්ටකය කියන එක ගොඩක් අය දකින්නේ නරක දෙයක් විදිහට විතරයිනේ. හැබැයි මේකෙන් පෙන්වා දෙනවා ඒක පහළ මට්ටමේ ඉඳලා ඉවසීමෙන් සාර්ථකත්වය ගොඩනගා ගන්න දෙන අනුබලයක් කියලා. තමන්ගේ කඩේ තමන්ම අතු ගන්නවා කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ පදනම හරියටම තේරුම් ගන්න ලැබෙන අවස්ථාවක්. මූල්‍ය පාලනය ගැනත් ලොකු අනුතර ඇඟවීමක් තියෙනව නේද? ඔව් ව්‍යාපාරික හවුල්කරුවන් සහ සේවකයින් ගැන පමණට වඩා විශ්වාසය තියන්න එපා කියනවා. මූල්‍ය පාලනයේ සම්පූර්ණයෙන්ම තමාතෙම තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කරනවා. හැබැයි තව සුභාරංචියක්ත් තියෙනවා. මාර්තු ඉඳලා මේ මැද දක්වා කාලය විදේශ රැකියා සහ විදේශගත ව්‍යාපාර සඳහා ඊටම සුබයි. ඒකනම් ගොඩාක් අයට සහනයක් වෙයි. ඊළඟට අපි සබන්ධතා සහ පෞල් ජීවිතය ගැන කතා කළොත් මේ කාලේ හතුරන්ට වඩා මිතුරන් බහුල වෙනවා. හැබැයි මිතුරු වෙසින් එන හතුරන් ගැන ප්‍රවේශම් වෙන්න ඕන කියලා මතක් කරනවා.
ඒ කියන්නේ ළඟින්ම ඉඳලා වලකපන අය ගැන පරිස්සම් වෙන්න ඕනේ. පෞල් ජීවිතය ඇතුලේ කොහොමද තත්ත්වය? පෞල් ජීවිතය ගත්තොත් මේෂ ලග්නකරුවන්ගේ තියෙන අර ස්වභාවික හදිසි කෝපය නිසා සැමියා, බිරිඳා සහ දරුවන් සමග ගැටුම් ඇති වෙන්න පුළුවන්. අතීතයේ කරපු වැරදි නැවත එළියට පැමිණෙනවා. හැබැයි සහෝදර සහෝදරියන්ට සුබයි තරහ වෙලා හිටපු ඥාතින් නැවත හිතවත් වෙලා ආර්ථික සහන පවා දෙන්න පුළුවන්. දරුවන් ගැනත් විශේෂයක් සඳහන් වුණා නේද? ඔව් ඒක මට හිතන්නේ හරිම අපූර්ව උපදේශක්. දරුවන් වෙනස් වෙලා ටිකක් গুপ্ত ජීවිතයකට යන්න ඉඩ තියෙන නිසා දරුවන්ට කෝපය පෙන්වන්නේ නැතිව මිතුරෙකුසේ ලං විය යුතුයි කියන එක තදින්ම කියා සිටිනවා. මේකෙන් මතුවෙන වැදගත් ප්‍රශ්නේ තමයි ඒ රාෂ්ට්‍රක තත්වයක් තුල බැඳීම් බිඳ වැටෙන්නේ ඇත්තටම අර ග්‍රහ බලපෑමකටමද එහෙමත් නැත්නම් අපේ තියෙන කෝපය සහ ඉවසීම නොමැතිකම වැනි මනෝවිද්‍යාත්මක සාධක නිසාද කියන එක. මේ මූලාශ්‍රය එක ඉතා සියුම්ම පෙන්වා දෙනවා. හැඟීම් කළමනාකරණය කරගන්න බැරි වුණොත් තමයි ප්‍රශ්න වෙන්නේ. ආදර සම්බන්ධතා ගැනත් ඒ වසීමයි. ඒ රාෂ්ට්‍රක කාලයේ බැඳීම් වලට සහ සෞඛ්‍යයට තදින් බලපානවා. නව ප්‍රේම සම්බන්ධතා හෝ හදිසි විවාහ සඳහා මේ කාලය සුදුසු නෑ. විශේෂයෙන්ම රූප සම්පත්තියෙන් යුත් හැබැයි උපක්‍රමශීලීව තමාව පාලනය කරන්න උත්සාහ කරන සහකරුවන් මුණ ගැහෙන ඉඩ තියෙනවා කියනවා. ඒකනම් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ කාරණයක්. හැබැයි විදේශගත වෙන්න අයෙක් එක්ක විවාහ වෙන්න අවස්ථාව සැලසෙන බවත් සඳහන් වෙනව නේද? ඔව් ඒක වෙනමම පැතිකඩක්. ඊළඟට අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන කාරණාවලදී අපිට ලොකු පරස්පරතාවයක් දකින්න පුළුවන්. අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවොත් බුද්ධිය සහ මතක ශක්තිය විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව වගේ විෂයන් වලට ඉතා ඉහළ යන කාලයක්. වරක් කියවු විට මතක හිටන තරමේ ධාරිතාවයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න අයට මාර chance එකක් නේ? chance එකක් වුණාට කම්මැලිකම සහ උනන්දු අඩුවීම නිසා අර ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම මගහැරී යන්න පුළුවන් බවට අනතුරු අඟවනවා. ඒ කියන්නේ මොලේ වැඩ කරාට ඇඟ කම්මැලි. හරියටම හරි. සෞඛ්‍ය ගැන කතා කළොත් ඒ රාෂ්ටකය නිසා සෞඛ්‍ය ගැන දැඩි අවධානයක් අවශ්‍යයි. ස්නායු ආබාධ, හිස සහ ශරීරයේ වම්පසට සිදුවන අනතුරු, හෘදය ආබාධ, හුස්ම ගැනීමේ අපහසුතා, කොලෙස්ටරෝල් ඉහළ යාම සහ අක්මාවේ රෝග, විශේෂයෙන් මත්පැන් බොන අයගේ සිරෝසිස්, ෆැටි ලිවර් වගේ දේවල් ඇතිවිය හැක කියලා කියනවා. මෙතනදී ඇවිදින ෆාමසියක් වගේ සාක්කුවේ බෙහෙත් දාගෙන යන්න එපා කියන අපූර්ව කියමන මූලාශ්‍රය තියෙනවා. ඒකෙන් කියන්නේ රෝග උත්සන්න වෙනකම් ඉන්න එපා කියන එකයි. ඔව්. ලෙඩ වැඩි වෙන්න කලින් ෆුල් චෙකප් එකක් කිරීමේ ප්‍රායෝගික උපදේශ තමයි එතනින් දෙන්නේ. බුද්ධිය එහෙලම තලයක තිබුණත් සෞඛ්‍ය පිරිහුණොත් ඒ කිසිම දෙයකින් පළක් වෙන්නේ නැහැ කියන යථාර්ථය මේකෙන් මතු කරනවා. ආරෝග්‍ය පරමාලාභා කියන සංකල්පය වර්තමාන කාර්යබහුල සමාජයට අදාළ කරලා දෙන අනතුරු ඇඟවීමක් මේක. ඒ තමයි මේ අභියෝග ජයගන්න තියෙන ජීවිතය වෙනස් කරන පිළියම් සහ පිළිවෙත්. මේකෙදි මුලින්ම කියන්නේ බෝධි පූජාව ගැන. මේක සාමාන්‍ය බෝධි පූජාවකට වඩා ටිකක් වෙනස් ක්‍රමානුකූල එකක් නේද? ඇත්තටම වෙනස්. මාර්තු 4 වෙනිදා වැනි බදාක දිනයක කිරීම තමයි සුදුසු. මෙහිදී භාවිත කළ යුත්තේ සුදු මල් පමණයි. ඒ වගේම තල තෙල් පහන් එහෙම නැත්නම් සාමාන්‍ය පොල් තෙල් වලට තල තෙල් මිශ්‍ර කරලා ගන්න පුළුවන්. නිවසින් පෙරාගත් පෑන් කල 3ක් රැගෙන යන්න ඕනේ. 3 පට සුදු නූලක් අරගෙන අර පෑන් කලවල සහ තමාගේ අතේ ගැට ගසා ගැනීම කරන්න ඕනේ. මේකට අර භාවනාවකුත් එකතු වෙනවා මං හිතන්නේ. ඔව් වැදගත්ම දේ තමයි සතුරන්ට පවා සමාව දෙන මෛත්‍රී භාවනාව කිරීම. ඉන්පසු අபிසම්විධාන පිරිත සහ ජය පිරිත 3 වරක් බැගින් සජ්ජායනා කරලා ඉතිපිසෝ ගාථාව කියමින් බෝධිය වටා 3 වරක් ගමන් කරලා බෝධිය දෝවනය කරන්න කියනවා. ඉතිරි වන පැන් ස්වල්පයක් නිවසට ගෙනාවි දිනපතා පානය කිරීම සහ මුහුණ සේදීම වගේම අර සුදු නූල මාසයක් අතේ බැඳ ගැනීම හෝ පරිස්සමින් තබා ගැනීම කළ යුතුයි. මේ සම්පූර්ණ පිළිවෙත දිහා බැලුවොත් මේක හුදෙක් ආගමික චාරිත්‍රයක්ම නෙමෙයි. කෙනෙක් පෑන් පෙරාගෙන නූල් පටලවාගෙන මේ දේවල් කරද්දී ඒ පුද්ගලයාගේ සිත එකම අරමුණකට කේන්ද්‍රගත වෙනවා. ඒ කියන්නේ ફોකස් වෙනවා. විශේෂයෙන්ම සතුරන්ට මෛත්‍රී කිරීම හරහා කෝපය පාලනය කරන්න දෙන ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක අභ්‍යාසයක් මේක. අනිවාර්යෙන්ම ඊළඟ පිළියම පරිසරයත් එක්ක බැඳෙනු එකක්. ඕරා එහෙම නැත්නම් විශ්ව ශක්තිය වර්ධනය කරන වෘක්ෂ නවයක් ගැන හඳුන්වා දෙනවා. ඒ ගස් වර්ග මොනවද කියලා සඳහන් වුණාද? ඔව්. ඉතා පැහැදිලිව. ඉඹුල්, දිඹුල්, නුග, ඇසතු, කියන්නේ බෝ, කොහොම, කොළොන්, කරන්දා, වැටකේ,
සහ කෙසෙල් කියන මේ පැල නිවසේ සිටුවා සාත්තු කිරීමෙන් තමයි මේ ශක්තිය ලබා ගන්නේ. කොන්ක්‍රීට් පිටියස්සේ හිර වෙලා ඉන්න අපිට ගස්වැල් එක්ක ගැවසීම පස් සතගාම කියන්නේ මානසික ආතතිය පිට කරලා හරින්න පුළුවන් ප්‍රබලම තෙරපි එකක්. හරියටම හරි. වර්ණ ප්‍රතිකාර ගැන තපූරු කතාවක් තියෙනවා. රෝස, කොළ, කහ, තැඹිලි සහ තදඩම් යන වර්ණ නිතර ඇස ගැටෙන තැන්වල, ඒ කියන්නේ පර්ස් එකේ, වාහනේ වගේ තැන්වල තබා ගන්න කියලා උපදෙස් දෙනවා. නවීන මනෝවිද්‍යාවෙත් ලාර්න හරහා මනස සංසුන් කිරීම සහ ධනාත්මක ශක්තිය ඇති කිරීම පිළිගන්නවනේ. මේකත් ඒ වගේම ප්‍රායෝගික දෙයක්. ඊළඟට තියෙන්නේ ආහාර දාණය. සිකුරාදා දිනයක උදේ 10 සිට සවස 4 දක්වා निराहारව සිට තමන් කන්න හිටපු ඒ ආහාර වේල වෙනත් බඩගිනි කෙනෙකුට දීම මේකෙන් තමන්ම බඩගින්න අත්විඳලා අනුන් කෙරෙහි සංවේදී වෙනවා කියන එකයි අදහස. තමන්ගේ කැපකිරීමෙන් අනුන්ට සලකන එක මනසට ලොකු සහනයක් ගේනවා. ඊළඟ කාරණේ තමයි මම ඇත්තටම පුදුමයටපත් කරපු කොටස සූර්ය නමස්කාරය සහ අයවැය සැකසීම. ජ්‍යොතිෂ උපදෙසක් විදියක අයවැය හදන්න කියනවා ඒක ටිකක් වෙනස් නේද? ඔව්. මාසේ පළමුවෙනිදා සූර්යෝදයාවට පෙර නැගිටලා මාසේ වියදම් ඇස්තමේන්තුව කොලයක ලියලා ඉතුරුම් සලසුම් කරන්නලු. ඉන් පසු ඉර පායන වෙලාවට ඕම් සූර්යා නමහ කියලා 21 වරක් කියමින් විශ්වයට කෘතඥ වෙන්න කියලායි කියන්නේ. සබාදහමට කෘතඥ වීම වගේම තමන්ගේ මුදල් කළමනාකරණය මෙහෙම බද්ධ කිරීම කියන්නේ මොනතරම් අපූර්ව සංකල්පයක්ද? ඇත්තටම මේවා ආගමකට සීමා වූ දේවල් නෙමෙයි. තමාගේ ආර්ථිකය සැලසුම් කිරීම කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ විනයක් ඇති කරන ක්‍රියාව. ඒ වගේම සෙසු ආගමිකින්ටත් මේක කොහොමද ගලපා ගන්න කියලා පැහැදිලි කරනවා. උදාහරණයක් විදියද කිතුණු ධක්තිකෙන්ට චතාරික සමය වෙනුවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය පැවැත්වීම, ජපමාලා පන්ති 3ක් කීම සහ පදාදා සදාසරණ නවීනයට සහභාගී වීම වගේ දේවල් නිර්දේශ කරලා තියෙනවා. මේ හැම පිළිවෙතක්ම අවසානයේ කරන්නේ කෙනෙකුගේ හිත එකග කිරීම සහ සැලසුම් සහගත බව වර්ධනය කිරීමයි. අද අපේ මේ සාකච්ඡාවේ අවසානයේට අපි පැමිණෙද්දී මාර්තු මාසය මේෂ ලග්න හිමියන්ට බාධක මැදින් වුණත් ඉදිරියට යා හැකි කල්පනාකාරීව සහ ඉවසීමෙන් කටයුතු කළොත් විශාල ජයග්‍රහණ ලබාගත හැකි මාසයක් විදිහට සාරාංශගත කරන්න පුළුවන්. ග්‍රහතරු මොනවා කියුවත් අවසානයේ සාර්ථකත්වය තීරණය වන්නේ Tamanගේ උත්සාහය සහ මනස පාලනය කිරීම මතයි කියන එකයි මූලික පණිවිඩය. මට අවසාන වශයෙන් යමක් එකතු කරන්න හිතුණා. මේ සාකච්ඡා කරපු දේවල් දිහා ආපහු හැරිලා බලන්න. මාසේ මුලදී වියදම් ලියා තබීම, තරහකාරයන්ට සමාව දීම, පැලසිටුවීම, වර්ණ භාවිතයෙන් මනස සංසුන් කිරීම සහ දිනපතා භාවනා කිරීම. මේවා ජ්‍යොතිෂ රහස්වලට වඩා සාර්ථක මූල්‍ය උපදේශකයෙක් හෝ මනෝවිද්‍යාඥයෙක් ලබා දෙන නවීන ලයිෆ්ස්ටයිල් හැක්ස් එහෙමත් නැත්නම් ජීවනෝපාය උපදේශ වලට සමාන වෙන්නේ නැද්ද? ඒකන මැත්ත. සමහර විට ශතවර්ෂ ගණනාවක් පැරණි මේ ජ්‍යොතිෂය කියන්නේ අද අපි මේ කතා කරන ස්වයං සංවර්ධන හෙවත් self improvement කලාවෙම තවත් එක් පැරණි නමක් පමණක් වෙන්න බැරිද? අසන්නන්ට පුළුවන් ඒ ගැන තනිවම සිතා බලන්න. ඒක ඇත්තටම ගොඩක් ගැඹුරින් හිතන්න ඕනේ කාරණයක්. එහෙනම් මේ වටිනා තොරතුරු එක්ක අදට අපි සමුගන්නවා මේ ප්‍රායෝගික දේවල් තමන්ගේ ජීවිතයට ගලපාගෙන සාර්ථක වෙන්න හැමෝටම හැකි වේවා.